ආයිබෝවන් මුලින්ම ප්‍රාර්ථනය ඔබට දවස සුබ වේවා. පොඩ්ඩක් ඉන්න ඔයාලා දැන් බලන්න ඇති මම මේ මුලින්ම දාලා තියෙන්නේ මොකද්ද කියලා. ඔව් ඒක අහම්බයක් නෙවෙයි. අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මුහුදු තීරයන් ගැන නැත්නම් සාගරයන් ගැන. ඔව් අපි හැමෝම දන්න කාරණයක් තමයි අපේ මේ පුංචි මුතු ඇටය හතර වටෙන්ම ජලයෙන් වට වුණු පුංචි කුඩා රාජ්‍යයක් කියලා. හැබැයි මේක පෙනුමෙන් කුඩා රාජ්‍යයක් වුණාට මේක ඇතුලේ තියෙන්නේ එසේ මෙසේ ලස්සනක් නෙවෙයි කියලා අපි හැමෝම දන්නවා. ඉතින් පුංචි කුඩා දිවයිනක් වන අපි වගේ රටකට මේ වගේ මුහුදු තීරයක් කියන්නේ ආර්ථිකමය වශයෙන් විශාල වාසිගෙන දෙන තැනක්. ඒ වුණාට ඉතින් ලෝකේ කොච්චර ලස්සන රටවල් තිබ්බත් ඇවිදින්න, බලන්න, විඳින්න, රස විඳින්න මේ හැම දෙයකම මට නම් අංක 1 අපේ මේ පුංචි කුඩා දූපත විතරයි. ඒ කියන්නේ ශ්‍රී ලංකාව කියන නාමය විතරයි. ඉතින් මේ තියෙන්නේ ඒකට ගැළපෙන ඔබින කදිම නිදසුන් කිහිපයක්. ඉතින් ඔයාලත් බලන්න වීඩියෝ එක හොඳයිද කියලා. අපි හැමෝම දන්නවා අපේ රටේ සංචාරක ශාස්ත්‍රයට 2025 අවුරුද්ද කියන්නේ අතිශයින්ම කාර්යබහුල වුණ අවුරුද්දක් කියලා. ඉතින් මේ පහුගිය දිනක ලංකාවට ආපු සංචාරකයන් ප්‍රමාණය ලක්ෂ 20 සීමාව පහු කරගෙන ගියා. ඉතින් මේ විදිහට අපේ රටට ආපු මේ සංචාරකයන් බොහොමයක් වැඩි වශයෙන් තෝරගන්නේ අපේ රටේ මුහුදු ආශ්‍රිත ඒ පරිසරය. ඉතින් මේ විදිහට අපේ රටට ආපු සංචාරකයන් ඇමරිකානු ඩොලර් මිලියන ගණන් වත්කම් අපේ රටට උපයා දීමට සමත් වෙලා තිබෙනවා. ඉතින් ඒ වගේම තමයි දහස් ගණනින් රැකියාව උත්පාදනය කිරීමටත් මේ මුහුදු වෙරළ ආශ්‍රිත සංචාරක ශ්‍රේෂ්ත්‍රය සමත් වෙලා තිබෙනවා. ඉතින් මේ හා සම්බන්ධව රැකියා කරමින් අපේ රටේ දහස් ගණනක් පුද්ගලයන් තම තමන්ගේ එදිනදා බඩවියත රැක ගන්නවා. ඉතින් මේ සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවල අද වෙනකොට ඉතා විශාල පිරිසක් රැකියාවල නිරත වෙලා ඉන්නවා. ඒ අතර ගත්තාම රාජ්‍ය සමාගම් සහ පෞද්ගලික සමාගම් සහ ස්වයං ව්‍යාපාර වශයෙන් පුද්ගලයන් රාශියක් මේ හා සම්බන්ධ වෙලා ඉන්නවා. එමෙන්ම ඒ අතරින් ඩොලර් මිලියන ගණන් මුදල් උපයා දීමටත් සමත් වෙලා තියෙනවා පහුගිය වසරේ ගත්තාම. දැන් ඔබට මේ පේන්නේ ඉහළ අහසේ සිට ලබාගත් පෘථිවියේ වීඩියෝවක්. මේ වීඩියෝ එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් මුළු පෘථිවි භූමි ප්‍රමාණයෙන් 70%ක ප්‍රමාණයක් ආවරණය කරන්නේ මේ සාගරයන්ගෙන් කියලා. ඒ වගේම තමයි මේ මුළු පෘථිවි ජල ප්‍රමාණයන්ගෙන් 97%ක්ම අයිති වෙන්නේ සාගරයන් වලට. පෘථිවියේ සාගරයන් ගත්තාම විවිධ කොටස් වලට බෙදලා විවිධ නම් වලින් නම් කරලා තියෙනවා. මේ ඔබට දැන් දිස්වන්නේ ආක්ටික් සාගරය. මේ දිස්සන්නේ පැසිෆික් සාගරය. ඉතා විශාල සාගරයක් වන මෙහි මුහුදු ජීවීන් විශාල ප්‍රමාණයක් ජීවත් වෙනවා සහ මුහුදු පැලෑටි විශාල ප්‍රමාණයක් මේ හා ආශ්‍රිතව තිබෙනවා. මේ දැන් ඔබට මේ දිස්වන්නේ ඇන්ටාර්ක්ටික් සාගරය. පෙනුමෙන් කියන්න පුළුවන් නේ කොහෙද කියලානේ. ඉතින් මේ තමයි අපි කවුරුත් දන්න ඉන්දියන් සාගරය. මේ අපේ පුංචි රට වට වෙලා තියෙන මෙන්න මේ සාගරයෙන් තමයි. ඉන්දියන් සාගරයේ මුතු ඇට කියන්නේ මෙන්න මේ හේතුවම හින්දාම තමයි. ඉතින් අද ඔයාලට මම මේ අරගෙන ආවේ මේ මුහුදු පිළිබඳ පුංචි විස්තර කීපයක් විතරයි. තව ගොඩාක් දේවල් අපිට කතා කරන්න තියෙනවා.
නමුත් හොයාගන්න පුළුවන් වුණ විස්තරත් එක්ක මම මේ වීඩියෝ එක ඔයාලට හදලා දුන්නා. හදලා තිබ්බා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ගන්න පුළුවන් පොඩි හරි දෙයක් ඔයාලගේ ඔළුවට යන්නේ නැති කියලා. ඉතින් තවත් දුක හිතන කාරණයක් තමයි අද වෙනකොට මේ සාගර වල විනාශයට බලපාන කාරණා ගොඩක් සිද්ධ වෙමින් තියෙනවා. එයින් එකක් තමයි නැව් වලින් තෙල් කාන්දු වීම. මේ ඔයාලට පේන්නේ මුහුදේ ඒ තියෙන තෙල්. ඉතින් මේ තෙල් කාන්දු වීම කියන්නේ අපිට භයානකම දෙයක්. මොකද මුහුද කියන්නේ අපිට නැතුවම බැරි දෙයක්. මුහුද විනාශ වෙනවා කියන්නේ අපේ මානව ජීවය පෘථිවියේ ජීවය විනාශ වීමට ලොකුවටම බලපාන දෙයක්. ඉතින් මේ තෙල් කියන දේ මිශ්‍ර වුණාම මුහුදේ ඉන්න මසුන් වගේ මේ පුංචි සත්තුන්ගේ ජීවිතවලට විශාල හානියක් ඇති වෙලා තියෙනවා. ඉතින් නෞකාවලින් තෙල් කාන්දු වීම කියන්නේ මුහුදු ජීවීන්ගේ පැවැත්මට ඉතා විශාල වශයෙන් බලපෑම කරන දෙයක්. මුහුදු ජීවීන්ට විතරක් නෙමෙයි මෙලොව ජීවත් වන ජීවීන් වන අප සියලු දෙනාම හට බලපාන දෙයක්. පෘථිවියේ ජීවය ඇතිවීමේලා සාගරය කියන්නේ එහි මූලිකම පියවර ගත්ත කෙනෙක්. ඉතින් මේ ඔබට පේන්නේ නෞකාවකින් තෙල් කාන්දු වන අවස්ථාවකදී ගත්ත වීඩියෝවක්. ඉතින් හිතන්න කොච්චර භයානකද මේ තත්ත්වය නේද? නෞකාවලින් තෙල් කාන්දු වීම කියන්නේ තවත් එක් මිනිස් ක්‍රියාකාරකමක් විතරයි. තව ගොඩක් හේතු තියෙනවා මේ සාගර විනාශයට බලපෑම් කරන. ඉන් එකක් තමයි සාගර ආශ්‍රිතව කරන යුද අභ්‍යාස. ඉතින් අපි හැමෝටම පහුගිය කාලේ අහන්න දකින්න ලැබුණා මේ මුහුද ආශ්‍රිතව සිදුවන යුද අභ්‍යාස ගැන. ඉතින් මේ වගේ සිද්ධ වෙන්නේ අපිට හොඳක්ද? නැහැ. ඇත්තටම හොඳක් සිද්ධ වෙන්නේ නැහැ. මේ මොන අභ්‍යාස කරත් මේන් හානි වෙන්නේ වටිනා සාගරයට. පරිසරය අපිට ගොඩාක් දේවල් දුන්නට මිනිස්සු වශයෙන් අපි පරිසරයට දෙන්නේ මොනවද? මිනිස්සු වශයෙන් අපි වැඩියෙන්ම කරන දේ තමයි මේ සබහාදාම විනාශ කරන එක. ඉතින් බලන්න මේ ලෝකේ කොච්චර ලස්සන විරල තීරයන් තියනවද කියලා. ඉතින් මේ දේවල් මතු පරපුරටත් ආරක්ෂා කරගන්න එක අපේ වගකීමක් නෙවෙයිද? වගකීමකුත් නොවන යුතුයකමක් ඒක. ඉතින් නැවත නිවන් වීඩියෝකින්